මේක මොකක්ද? මේකට අපි කියනවා රෙඩ් කොරල් කියලා. මම YouTube එකට TikTok එකට Facebook එකට ෂෝට් වීඩියෝ එකක් දැම්මා රෙඩ් කොරල් ගැන කෙටි වීඩියෝ එකක්. එතකොට මේ වීඩියෝ එකේදී ගොඩක් කට්ටිය ඉල්ලුවා මේ රෙඩ් කොරල් අඳුර ගන්න විදිය, නැචරල් සින්තටික් රෙඩ් කොරල් අඳුර ගන්න විදිය වෙනම වීඩියෝ එකකින් විස්තරාත්මක වීඩියෝ එකකින් ලබා දෙන්න කියලා. ඉතින් මේක තමයි වීඩියෝ එක. ඉතින් ඔයාලට මේ ඩොකියුමන්ට් එක ලබා ගන්න පුළුවන් අපේ WhatsApp group එකට join වෙන්න. ඒක නිසා ආරාධනා කරනවා අපේ WhatsApp group එකටත් join වෙන්න කියලා. අපේ WhatsApp group එක comment section එකේ ඔයාලට WhatsApp group link එකක් තියෙනවා. ඉතින් ඒකෙන් මේ PDF එක ගන්න පුළුවන්. මේක ඔයාලට වටිනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට මට දැනෙච්ච දෙයක් තියෙනවා මේ organic gemstone ගැන ගොඩක් අයට ලොකු අවබෝධයක් නැහැ මේ මැණික් ශාස්ත්‍රයේ ඉන්න අයටත්. මේ මැණික් කොහොමද අඳුරගන්නේ, මේවල රියල් ෆේක් මැණික් අඳුරගන්නේ කොහොමද? මොකද ඇත්තටම සමහර විශ්වාසයන් මත පදනම්ව අයිවරි ඊට පස්සේ කොරල් වර්ග හිම මිනිස්සු පළඳිනවා. එතකොට එයාලා යම් කිසි විශ්වාසයක් මත ඒක පළඳිනවා නම් ඔයා ජුවලරි කරන කෙනෙක් නම්, ඔයා ජෙම්ස් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ කස්ටමර්ට හරි ගලක්, නිර්වද්‍ය නැචරල් ගලක් ලබා දෙන්න. එතකොට ඒ දැනුම ඔයාගේ අතේ තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේක ගැන අපි චුට්ටක් ඉගෙන ගමු. එතකොට පළවෙනිම දේ කියන්න ඕනේ මේ රෙඩ් කොරල් හැදිලා තියෙන්නේ කැල්සියම් කාබනේට් වලින්. කැල්සියම් කාබනේට් වලින් හැදිලා තියෙන්නේ. එතකොට කැල්සියම් කාබනේට් වලින් තමයි මේ ව්‍යුහය හැදිලා තියෙන්නේ. එතකොට රෙඩ් කොරල් ගත්තාම මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි මුහුදේ ඔක තියෙන්නේ. මුහුදේනේ තියෙන්නේ මේක නේද? ඒතර මුහුදේ වෙන්න මේ වගේ තියෙන්නේ. ඒතර ඔය රෙඩ් කොරල් ගල අරගෙන ඊට පස්සේ ඔක අපි සාමාන්‍යයෙන් ෆැසට් දාන්නේ නැහැ. අපිට සාමාන්‍ය ජෙම් කට් කරන මැෂින් එකනොත් පුළුවන් ෆැසට් එක කැබිෂෝන් ක්‍රමයට තමයි මේක කට් කරන්නේ. කියන්නේ මලුක්කමට කට් කරනවා. කියන්නේ ගලේ දැන් හිතන්නකෝ මේක ගත්තොත් මේක ඉස්සල්ලාම මේක ගලේ ඉරලා හරි නැත්නම් මේ සයිස් එකටම හරි මේක හොඳට රවුම් කරලා ඊට පස්සේ රවුම් කරලා ඒක පොලිෂ් කරනවා. ඒකට අපි කියනවා කැබිෂෝන් කරනවා කියලා. එතකොට මෙන්න මේකේ ගොඩාක් ෆේක් ගල් හම්බ වෙනවා. ඒතකොට ගොඩක් වෙලාට ඔයාලා මතු පිට ස්වභාවය බලන්න ඕනේ. මතු පිට ස්වභාවය ගත්තාම ඔයාට ලූප් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ජෙමොලොජිකල් ලූප් එකක් වීමම අවශ්‍ය නැහැ. ට්‍රිප්ලට් මෙන්න සාමාන්‍ය ලූප් එකක් හරි කමන්නේ. විශාලණය කරපු කාචයකින් බලනකොට මෙන්න මේ වගේ ඉරි රේඛා මේ දකින්න ඕනේ. මෙන්න මේ වගේ ඉරි තියෙන්න ඕනේ. එතකොට ඒක මෙන්න මේ වගේ ඉරි තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේක රෙඩ් කොරල් එකක් කියලා. එතකොට ඒක බලන්න ඕනේ. හැබැයි ඉරි තියෙන තත්ත්වය බලන්න ඕන රෆ් එකේ කැබිෂෝන් කරාට පස්සේ ඉරි පේනවා. නමුත් ලොකුවට නැහැ. එතකොට ඉරි රටාව මගින් අපිට මේක බලන්න පුළුවන්. එතකොට 10x ලූප් එකකින් හොඳට පේනවා ටිකක් wood texture එකක් වගේ. කියන්නේ ලී වගේ. ඒක හරිනේ. මේක natural gemstone. ඒ කියන්නේ organic gemstone එකක් නේ. ජීවි ද්‍රව්‍යකින් සැදිච්ච gemstone එකක්නේ. එතකොට luster එක ගත්තොත් අපි මේ ලස්ටර් එක සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. මම ඔයාලට පෙන්නලා තියෙනවා විටරස් ලස්ටර් එක. කාචමය ප්‍රභාව. ගොඩක් අයට සෆායක් ගල් ගත්තොත් එහෙම ඒක විටරස්. හරි. ඩයමන්ඩ් ගත්තොත් ඇල්මන්ඩීන් ලස්ටර් එකක් තියෙන. ඉතින් මේ ගැන අපි සාකච්ඡා කරනවා රළු වෙනෙක් හඳුනා ගැනීම පාඨමාලාවේ එහෙම. එතකොට වැක්සි ලස්ටර් එකක් තමයි මේකට තියෙන්නේ. වැක්සි කියන්නේ ඇයි? නිකන් ඉටි වගේනේ. ඉටිපන්දමක තියෙන ටෙක්ස්චර් එකනේ තියෙන්නේ. ඉටිපන්දමක් වගේ තමයි තියෙන්නේ. ඒතකොට වීදුරු වගේ දිලිසෙන උපයක් නෑ විටරස් ලස්ටර් එකක්. නෙවෙයි තියෙන්නේ. ඊට පස්සේ තවත් විශේෂ කාරණාවක් දැන් ස්වභාවිකයිනේ මේක. ස්වභාවික කිව්වහම මේ වගේ කැලල් තියෙන්න ඕනේ. දැන් ඒක අර පින්තූරෙත් ඔයාලට පේනවා. ඒත් එක්කම ඔයාලට මෙතනත් පේනවා. ඉතින් මෙන්න මේ වගේ කැලල් පිහිටීම අපිට මේක නැචරල් ගලක් කියලා කියන්න, නැචරල් රෙඩ් කොරල් එකක් කියන්න ප්‍රධාන සාධකයක් වෙනවා. කැලල් මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. එතකොට අනුකරණවල ගත්තොත් මෙහෙම නැහැ. දැන් අනික මේ සුදු පැච් තියෙන්න ඕනේ. සුදු පැච් එම තියෙන්න ඕනේ. කියන්නේ තනිකරම රතු පාටම එන්නේ නැහැ. නැචරල් එකේ හැම එන්නේ නැහැ. හරි. සමහර තැන්වල සුදු පාට පැච් තියෙනවා, හිල් තියෙනවා. ওই හිල් තියෙන එක ගොඩක් තියෙනවා. මැදින් එහෙම හිලක් තියෙනවා තමයි. ඒ හිල් තියෙන්න ඕනේ. එතකොට නැචරල් අපි ගත්තොත් දැන් සින්තටික් එකක් හැදුවොත් අනුකරණයක් හැදුවොත් කැල්සියම් කාබනේට් වලින් හදන්න ලොකු පොසිබිලිටි එකක් නැහැ. ස්වභාවිකව හැදෙනවා වගේ. ඒතර හදන්නේ ගොඩක් ප්ලාස්ටික් වලින් ඊට පස්සේ වීදුරු වලින් වගේ තමයි හදන්නේ. ඒතර වීදුරු වලින් හැදුවොත් අපිට ටිකක් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. එකක් එක අතට ගත්තාම මොකද්ද වෙන්නේ? වීදුරු අතට ගත්තාම ටිකක් සීතලක් දැනෙනවා අතට. දැන් වීදුරුවක් අතට ගත්තාම සීතලක් දැනුණාට මේක රෙඩ් කොරල් එකක් අතට ගත්තාම සීතලක් දැනෙන්නේ නැහැ. ඔයාලට නිකන් සාමාන්‍ය මේක අර සාමාන්‍ය ද්‍රව්‍යයක් ලී කෑල්ලක් ඒ වගේ ගත්තාම එන ෆීලිං එක තමයි එන්නේ. අතට ලොකු සීතලක් දැනෙන්නේ නැහැ. ඒකට හේතුව මේකේ තර්මල් කන්ඩක්ටිවිටි එක නැහැ. එතකොට වීදුරු ප්ලාස්ටික් වගේ આવත් ඔයාලට අඳුර ගන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි දැන් වීදුරු වගේ නම් අපිට චෙක් කරන්න පුළුවන් ලූප් එකකින් බලනකොට දැන් අපි ගත්තොත් ඔයාලා සරලව ගන්නකො මේක
නිකන් ජිල් බෝලයක් ගන්නකො ජිල් බෝලයක් ගත්තොත් බබල්ස් තියෙනවා. සාමාන්‍ය වීදුරු වගේ බෝලයක් ගත්තොත් එහෙම මේකේ බුබුලු තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් රෙඩ් කොරල් එක ඔයා ලූප් එකකින් බලනකොට බුබුලු පිහිටීමක් දකින්න බෑ. ඒත් එක්කම සමහර රෙඩ් කොරල් තියෙනවා සාමාන්‍ය සුදු පාට කොරල් එකට හරි මොන හරි ව්‍යාජ ද්‍රව්‍යයකට පාට ගාලා තියෙන්න පුළුවන්. ඒතකොට ඒක අඳුර ගන්න පුළුවන් ඇසිටෝන් වගේ එකකින් මේක පිහ දැම්මොත්. ඒතකොට ඇසිටෝන් කියන්නේ නේල් පොලිෂ් එකක්. නේල් පොලිෂ් එකක් ළඟ තියාගෙන එකකින් පිහ දාන්න. ගොඩක් වෙලාවට හැම ගලක්ම බලද්දී ඒක මේකට විතරක් නෙවෙයි. ඔක් ගැන ඉස්සරහටම වීඩියෝ එකක් කරන්න එනවා. ගොඩක් අය කුකුල් සායම් ගාලා අර එහෙම එකලා පාට වැඩි කරලා ඔයාලට දෙනවා. සමහර වෙලාවට ඔය පුෂ්පරාග කැලි වලට කරන වැඩක් තමයි මේකට අදාළ නැති වුණාට ඒ වල පළුදු තියෙනවනේ පළුදු වස්සට මොන හරි යවනවා. නැත්නම් පළුදු වස්සට මඩ තැම්පත් වෙලා තියෙන ස්වභාවික සමහරට අපිට පාටක් පේනවා. ගල ගානකොට සුදු වෙනවා. ඕවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා ගාව මේවා තියෙන්න ඕනේ. ඇසිටෝන් චුට්ටක් එහෙම හදිසියට සැකයක් આવත ඕනම ගලකට චුට්ටක් ගාලා බලන්න. නේල් පොලිෂ් චුට්ටක් දිය වෙලා යනවා. එහෙම මොන හරි ගාලා තිබ්බොත්. එතකොට ඒක එකක්. එතකොට වර්ණ පරීක්ෂාව වෙළඳ පොලේ බොහොමයක් කොරල් ඩයි කරලා තියෙනවා. ඒතර ඇසිටෝන් වලින් ඒක කරගන්න පුළුවන්. වීදුරු නම් මොකක් වෙන්න ඕනද? ක්ලික් හඬක් වීදුරු නම් සද්දයක් එන්න ඕනේ. ඒක නම් කරන්න එපා. කැඩලා ගියොත් එහෙම වලට ගෙවන්න වෙයි. එතකොට සරලව ගත්තොත් ඉරි තියනවද බලන්න. ඉරි තියනවා නම් ඔරිජිනල් බුබුල් තියනවා නම් වීදුරු ඔපේ බලන්න වැක්සි වෙන්න ඕනේ. මේකත් එක්කම ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බ්ලැක් කොරල් ගැන විස්තරාත්මක වීඩියෝ එකක් අවශ්‍යද කියලා. මම මෙතන තව දෙයක් ඔයාලට කරනවා. මේක තව විශේෂ දෙයක්. බ්ලැක් කොරල් එක්ක මේක කම්පෙයාර් කරනවා. එතකොට බ්ලැක් කොරල් ගත්තොත් රෙඩ් කොරල් තරම් මිලෙන් අධිකද? නෑ. රෙඩ් කොරල් තරම් මිලෙන් අධික නැහැ. හරි? එතකොට බ්ලැක් කොරලුත් මේ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට බ්ලැක් කොරල් ගත්තොත් එහෙම අපිට ප්‍රධාන කම්පැරිසන් එක මතක තියාගන්න බ්ලැක් කොරල් එකකුයි රෙඩ් කොරල් එකකුයි තිබ්බොත් බ්ලැක් කොරල් එක බරෙන් අඩුයි. ඒකට හේතුව තමයි බ්ලැක් කොරල් හැදිලා තියෙන විදිහ. බ්ලැක් කොරල් හැදිලා තියෙන්නේ කොන්කොයින් කියන කොයිලින් කියන ප්‍රෝටීන් වර්ගයකින් තමයි බ්ලැක් කොරල් හැදිලා තියෙන්නේ. ඒකට කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච රෙඩ් කොරල් වල බර වැඩි බ්ලැක් කොරල් වලට වඩා. ඒකට ඒක ප්‍රධාන වෙනසක්. ඒත් එක්කම වැක්සි ලස්ටර් එකක් තියෙන්නේ. එතකොට මේක රත් කරාම දැන් ඔයා කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච ව්‍යුහයක් රසායන විද්‍යාත්මකව ගත්තත් මේක රත් කරාම මේක මේ අර ඇදෙන සුළු ගතියක් නැවෙන්නේ එහෙම බෑනේ. අර සුවිකාර්ය බවක් එන්න විදිහක් නැහැනේ. හැබැයි බ්ලැක් කොරල් වල සුවිකාර්ය ගතියක් තියෙනවා. තාපසන්‍ය සංවේදීතාවය එහෙම වැඩි. එතකොට මෙන්න මෙතන මේ තියෙන්නේ. මේකෙත් අර වගේ තමයි. මේක ස්වභාවික නිසා අර සමහර කාරණා සමානයි. අර ඉරි තියෙන එකේ ඒවා සමානයි. නමුත් අපි ගත්තොත් මේක බරින් එහෙම අඩුයි. එතකොට මෙන්න මෙතන කම්පැරිසන් chart එකක් දාලා තියෙනවා. කැල්සියම් කාබනේට් වුණාම මේක ටිකක් තදයි. මේක ටිකක් ප්ලාස්ටික් වගේ. දිගාතට ඉරි තියෙන්නේ හරස් කරක් බැලුවාම මේ ට්‍රී වගේ ට්‍රී රින්ග්ස් තියෙනවා. මේකෙ මේ ගහක වගේ තමයි බ්ලැක් කොරල් වල තියෙන්නේ. ප්‍රෝටීන් වලින් හැදිලා තියෙන්නේ. ගහක් වගේනේ. බර වැඩි බර අඩුයි. එතකොට වටිනාකම ගතින් ගත්තොත් නිකන් මධ්‍යස්ථ ප්‍රමාණයක තියෙන්නේ. හැබැයි මේකේ තව දෙයක් කියන්න ඕනේ. දැන් අපේ මේ බ්ලැක් කොරල් රෙඩ් කොරල් එහෙම වලින් අපේ ස්වභාවික පරිසර වලට මුහුදු බඩ පරිසර වලට කොරල් පාර වලට ලොකු ඩැමේජ් එකක් වෙනවා. ඉතින් මොකද මේවා කඩන්නේ කොරල් පාර වලින්. ඉතින් අවුරුදු ගාණක් පරිසරයේ විසින් ස්වභාව ධර්මයන් විසින් හදපු මේ දේවල් ජුවලරි එකට දාලා ලස්සනයි තමයි. නමුත් ඉතින් මේකෙන් පරිසරයට ලොකු හානියකුත් වෙනවා. ඉතින් නේද අපේ කොරල් පාර ආශ්‍රිත මුහුදු බඩ පරිසරයට. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. යටින් කමෙන්ට් එකක් දාන්න බ්ලැක් කොරල් ගැන වලට විස්තරාත්මක වීඩියෝ එකක් අවශ්‍යයිද නැද්ද කියලා.